ඔබතුමාලා නිශ්චිත ලෙස සඳහන් කරපු පුරප්පාඩු පිරිවීම පිළිබඳ ප්‍රශ්නේ මා එක මේ මාසයක් විතර තම අවසන් කරනවා. ඒක නිශ්චිත කරුණක් මත මම ඒක මම ඔබට කියන්නම්. මේක තා පැහැදිලි කරගන්න. පාස්කු නඩුව තියෙනවා. පාස්කු නඩුවේ තියෙන චෝදනා 23000ක් තියෙනවා. සාක්ෂිකරු 3000ක් ඉන්නවා. ඒ ත්‍රිපුද්ගල මහාධිකරණයේ අද මහාධිකරණවල ඉන්න ඉහළම විනිසුරුව තමයි ඒ ත්‍රිපුද්ගල මහාධිකරණ නියෝජනය කරන්නේ. එතකොට ඔහුට තමයි ඊළඟ ඔබතුමාලා කියන පරිදිම ඔහුට තමයි ඊළඟ අභියාචන අධිකරණයට යම අවස්ථාව තිබෙන්නේ. මම හොයලා බලපුවහම මේ නඩුව අවසන් දිරියේ තියෙන්නේ. ඒක සමාජයේ යුක්තිය පිළිබඳව විශාල අපේක්ෂාවකින් පෙළෙන නඩුවක්. ඒක අපි කවුරුත් දන්න එකක් ඒක. ඒ නිසා මගේ අපේක්ෂාවක් තිබුණා එතුමා එහෙනම් එතුමා අපි අභියෝජන අධිකරණයට පත් කරන්න ඕන. ඔබතුමාලා දන්නවා එහෙමනම් ඒ නඩුවට වෙන බලපෑම මොකක්ද කියලා. එතුමා පත් නොකර හිටියොත් එතුමාට වෙන බලපෑම එතුමා විශේෂ නඩුවක වාඩි වීම එතුමාට අසාධාරණ ලක්වීම කරුණක්ද කියලා මම කල්පනා කරා. අන්න ඒක තමයි බලපෑම. ඊළඟ ඇයි එහෙනම් අභියෝජන අධිකරණයෙන් ඇයි ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑම ඇති නොවෙන්නේ කියලා. මම එකත් ගෙනල්ලා බැලුවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රමානුකූලව ප්‍රමාණය අඩු වෙමින් තිබෙනවා. අභියාචනාධිකරණය තමයි ගැටලුව මතුවලා තියෙනවා. මේ දෙක අතර සංසන්දනය කළ බැලුවා. ඒ නිසා අභියාචනාධිකරණයෙන් කණ්ඩායමක් අභියාචනාධිකරණයේ හිස්ව තබාගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන යාම නුසුදුසු කියලා මම කල්පනා කරා. ඒ නිසා කිසිදු මයිතාවංකව කියන්නේ මම පුද්ගලයෙක් යනත් එක් බලාගෙන පුද්ගලයෙක් සුදුසුකම් ලබන තෙක් බලාගෙන මේ පුරප්පාඩු තියාගෙන හිටියා නොවේ. මේ පුරප්පාඩු තිබෙන්නේ සමාජයේ විශාල අවධානයට යොමු වුණු පාස්කු නඩුව පිළිබඳ අවසන් මතක ආදත් වාර්තා වෙලා තිබුණා. ඒත් ඉක්මනින් මේක අවසන් කළ හැකි කියන වාර්තා පළ වෙලා තිබුණා. ඒතකොට ඒ සාධාරණත්වයට ඉටු කිරීම අරමුණු විතරයි මට තිබුණා. මම හිතනවා ඒක තමයි අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ තියෙන හොඳම නිදර්ශනයක් කියලා මම හිතනවා. යුක්තිය පිළිබඳ අපේක්ෂා කරන මිනිසුන්ගේ අපේක්ෂාවට තියෙන හොඳම සාතිකයක් කියලා මම හිතනවා. මට ඕනම් පාස්කු නඩුව කඩා වැටෙන්න දීලා දාන්න තිබුණා. සාක්ෂිකරු චෝදනා 23000ක් සාක්ෂිකරු 3000. කවුද ඊළඟ මේ නඩුව කවුද වෙලා යන්නේ කවදද යුක්තිය දෙන්නේ මිනිස්සුන්ට? ඒක තමයි ඒක පිළිබඳ තිබුණේ. නමුත් ඒක විසින් යම් කෙනෙකුට සාධාරණයක් ඉටු කිරීම වෙනුවෙන් යම් අයට අසාධාරණයක් සිදු වෙන බව මම දන්නා. ඒක සාපේක්ෂයි. එයාගේ අසාධාරණ පිළි අරගෙන අනිත් අයට සාධාරණ ඉටු කළ තිබුණා අද. ඒක සාපේක්ෂයි. හැබැයි අභියාචනාධිකරණය තමයි ගැටලුව තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට වඩා. ඒක මම කල්පනා කරා. ඒ තමයි පත්වීම පිළිබඳව මගේ තියෙන. ඔබතුමා අප්‍රේල් මාසයේ 9 වෙනිදා සාකච්ඡාව ඉල්ලලා තිබුණේ මේ පිළිබඳ සාකච්ඡාවක් නෙවෙයි. ඒ ත්‍රිවස්ත සංශෝධන පිළිබඳ සාකච්ඡාවක් අපේ මතුවලා තිබුණේ නැහැ. රයිට්. ඔව්. නෑ මෙතුමගෙන් මට ආවා ඒක. මෙතුමා හම්බුනාට පස්සේ. ඊළඟ මම කියන්නේ මේක තමයි මූලධර්ම ප්‍රතිපත්ති ලෙසින්.